What's up guys? කොහොමද වන්නේ? ඉතින් අදගෙන තියෙන්නේ කොහොමද? ඉතින් ලස්සන Steam account එකක් හදාගන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කොළඹ දෙක වේගුත් සිටිති සිරස මාධ්‍යචාරයේ මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙන කටයුතු යොදා තිබෙනවා. Chrome එකට ගිහිල්ලා සුවහසක් බෞද්ධ ජනයාගේ වන්දනා Chrome එකට ගියාට පස්සේ ඕගොල්ලෝ type කරන්න Steam කියලා. මට ඇවිල්ලා ඉගෙන ගන්න. පාසලෙන් අයින් වෙන්න. හැබැයි ඒකට උඩ දෙනවා පාසල. සාමාන්‍ය 11 වසර ළමෙක් වෙන පාසලකට යවන්න නැහැ. එම නීතියක්. Steam කියලා type කරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ යයි මෙන්න මේ වගේ site එකකට ඊට පස්සේ ඕගොල්ලෝ එන ඉස්සෙල්ලාම තියෙන එක click කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි ඕගොල්ලන් එන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ ඕගොල්ලන්ට වෙන්නේ නිකම්ම මේ තියෙන games download කරන්න. සල්ලි දීලා තමයි මේවා download කරගන්න ඕනේ. එහෙම ඒවා download කරගන්න බෑ නිකන්. ඉතින් free games තියෙනවා. ඉතින් ඔය එකක්වත් download කරගන්න බෑ. මෙහෙම නිකන් ඕගොල්ලන් Chrome එකට ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ එකට ඉස්සෙල්ලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ බටන් එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ එකක් install Steam කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා download කරගන්න. ඉතින් ඒක download කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ට එයි. ඒක double click කරන්න. double click කරාට පස්සේ මෙහෙම මෙන්න ඉස්සෙල්ලාම sign in කියලා. ඒක ඊට පස්සේ ඒක යට තියෙනවා free sign in කියලා. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ එනවා ඕගොල්ලන්ගේ password email එක දෙපාරක් ගහන්න. email එක දෙපාරක් ගියාට පස්සේ ඕගොල්ලන් ඒ Chrome එකට ගියාට පස්සේ Chrome එකට මෙහෙම ගියාට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. Gmail කියලා එකක් තියෙනවා. Gmail කියලා එකක් තියෙනවා. Gmail කියලා එකක් තියෙනවා. ඒක ගියාට පස්සේ මෙන්න මෙතනින් තියෙන new කියලා එකක්. ඔය දැන් ආපු වෙලාවත් එක්ක ඒ ක්ලික් කරලා ඒක දිහා ටිකක් වෙලා බලන් ඉන්න. ටිකක් වෙලා බලන් හිටියට පස්සේ අර sign in කියන එක නැති වෙලා වෙනම එකක් එනවා. එයාගේ email එකයි password එකයි දෙකම ගහන්න තියෙන එක. ඒක ගහලා ඊට පස්සේ ආයි sign in කියලා එකක් එනවා. ඒක ඊට පස්සේ ඔයාලට sign in වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ට ඕපන් වෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සිරස මාධ්‍යජාලයක අපේ downloadීය ප්‍රණාමය මෙහෙම තිබ්බට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙහෙම තියෙයි. ඔයාලට මෙහෙම පුළුවන් troll මේ වගේ කරලා බලන්න. ඉතින් free games තියෙනවා. මේ games විතරක් ගොඩක් games වර්ග තියෙනවා. මේ තියෙන Batman යාළුවනේ මට ඇත්ත කතාව ඕන අහන්න. ඉතින් මම දැන් Batman download කරගන්නවා. මොකද මම ඕගොල්ලන්ට ඉස්සරහට මේ game එකක් ගේනවා. Batman ඉතින් අපි බලමු Batman එක GB හරි MB හරි කීයක්ද කියලා. ඉතින් අපිට පේනවා MB 587ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි Batman. ඉතින් මම Batman download කරගන්නවා. එහෙනම් ඔහොම තමයි ඔයගොල්ලෝ Steam එක හරියට download කරගන්න. ඉතින් sign in වෙන්න තමයි. එහෙනම් අද වීඩියෝ ඉවරයි. ඔයගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ like එකක් දාන්න. එහෙනම් ඔයගොල්ලෝ